බැන්ජෝ කොල්ල ලස්සන වෙලා මට පේන්නේ කවුරු හරි අල්ලගෙන වගේ. ඔයාට අහුණාට පස්සේ තාම අහුන්නේ නැහැ. දැන් තවත් ලස්සනයි. මොකද්ද කියන්න හදන්නේ? තියෙන්නේ හොර මූණක්. දන්නවනේ. ඒකනේ මං ඔයාට ඔච්චර කැමති. වකුගඩු ආබාධ තියෙන අයගෙන් ඇප්ලිකේෂන්ස් ඇවිල්ලා තියෙනවා. රිජෙක්ට්. ෂින්වයි ස්කූල් එකේ හියුමන් රිසෝස් ගැන පත්තරයකින් අහනවා. රිජෙක්ට්. ගුචුම්පියට එළියට යන්න දුන්නේ නෑනේ. කවුද මේ? කොහමද යාට? එයා මගේ අමුත්තෙක්. ඒක ඔයාට වැඩක් නැහැ. ඔයාගේ අමුත්තෙක් වුණත් මේක මගේ ගෙදර හින්දා මම ඒක දැනගන්න ඕනේ. එයා මගේ යාළුවෙක්. යාළුවෙක්? ආව් මෙයා අපේ ජූනියර් කෙනෙක්. මෙයා ගොඩක් ටැලන්ටඩ් හින්දා අපේ F4 ටීම් එකට ගත්තා. එයා හරි ෂෝක්. ඔයාගේ වාසගම මොකද්ද? මම ඇත්තටම ඔයාගේ තාත්තා මොනවද කරන්න කියන්නකෝ? අපේ තාත්තා මේ එයා බිස්නස්මන් කෙනෙක්. එහෙමද? මොනවද? ෆැෂන් ඩිසයිනින්. මෙයාගේ තාත්තට මේ ඉන්ඩස්ට්‍රී එකේ හොඳ තැනක් තියෙනවා. එහෙනම් ඉතින් මේ වෙන්දේසියත් ඔයාට හුඟක් වැදගත් ඇති නේද? ඔව් මෙයාත් වටින දෙයක් ගෙනල්ලා. බෙල්ලාසොන්ගේ ඩ්‍රෙස් එක මෙයා තමයි රීප්‍රසන්ට් කරන්නේ. කම්පිටිෂන් එකක් තියෙයි. මට හිතෙන්නේ ඔයාගේ අම්මට ඕනම දෙයක් හොඳට තෝරන්න පුළුවන්. මොනවද එයා කරන්නේ? මැඩම් අමුත්තු පිළිගන්න වෙලාව හරි. ගුජුම්පිය ඔයා මේකේ වගකීම බාර ගන්න ඕනේ. ඔයාලා අපේ වැඩෙත් එක්ක මෙතන ඉන්න ඕනේ අය. රෙඩි. ඇයි ඔයාලා යාට බොරු කිව්වේ? දැනගත්තොත් ඔක්කොම ඉවරයි. ඇත්ත කියන්න තිබ්බේ. ඔව් තාත්තා ඩ්‍රයි ක්ලීනර් අම්මා බාතින් ප්ලේස් එකක් කරගෙන යනවා. ඒ ටික කිව්වනම් නියමට තියෙයි. පවුල පිටින්ම උස්සලා හංගයි. අවුලක් නැද්ද? එයාගේ එක සිග්නල් එකකින් ඔක්කොම ඉවරයි. කාටවත් නවත්තන්න බෑ. පුතාත් ඒ විදියමද?